කියන්නේ ගෞරවය දෙන තරමටමයි නින්දාවත් ලැබෙන්නේ. අපි සෝදානම් වෙන්න ඕනේ ඒක දරා ගන්න. දැන් මට ඕනේ තරම් අත්දැකීම් තියෙනවා. මම මුලින් කිව්වේ. හරිද? මට ඕනේ තරම් අත්දැකීම් තියෙනවා. එකක් කියන්නම් මේ මම උසස් පෙළ කරන කාලේ. හරිද? උසස් පෙළ කරන කාලේ මේ දැන් එතකොට අපිට පිළිවෙන් තියෙන්නේ උදේවරුේ නෙමෙයි හවස්වරුේ. හරිද? පිළිවෙන් හවස්වරුේ තියෙන්නේ ගොඩාක් ඔය ලංකාවේ හොයලා බලන්න. පිළිවෙන් තියෙන උදේවරුේ නෙවෙයි හවස්වරුේ. ඉගෙන ගන්න ලේසි උදේවරුේද හවස්වරුේද? උදේවරු ඉගෙන ගන්න ලේසිනේ. ඇයි ඒකට පිළිවෙන් හවස්වරුේ තියෙන්නේ? හවස්වරුේ තියෙන හේතුව තමයි උදේවරුේ ඇත්තටම ආම්දුරවලට අධ්‍යාපනයේ වටිනවා තමයි. හැබැයි ඉගෙන ගන්නවට වඩා වෙලාව වෙන් කරන දේවල් තියෙනවා මොනවද? දානමාන පින්කම් තියෙන්නේ උදේ දවල්. මේ දවල් දාන එකනේ 12 මාරේ ඉවර කරන්නේ. මේ පිළිවෙන් යන්න ඕන නිසා. උදේ දාන තියෙනවා, දවල් දාන තියෙනවා, සමහර සෙත් පිරිත් තිබ්බොත් උදේවරුේ තියෙනවා. ඒ වගේ ගොඩක් පින්කම් තියෙන උදේවරුේ. ඒ නිසා ආම්දුරවලට උදේවරුේ පිළිවෙන් තියෙන එක අපහසුයි. ඒකයි ගොඩාක් දුරට පිළිවෙන් තියෙන්නේ කොයි වෙලාවටද? හවස්වරුේ. හවසින් තිබුණොත් තියෙන්නේ පාංශකූලයක් තමයි, මලගයක් තමයි. මලගෙදරකට ආරාධනා කරත් ගොඩක් වෙලාවට අපි පිරිවෙනේ වැඩ කර ඉන්න වෙලාවේ පිරිවෙන් අධ්‍යාපන කටයුතු ටික මග නවත්තලා එතනින් නවත්තලා අපි නැගිටලා එන්න ඕනේ පාංශකූලයට යන්න. අපිට කියන්න බෑ අනේ මට නම් මලගෙදර ඉන්න බෑ, මට අද පිරිවෙන ඉගෙන ගන්න තියෙනවා, මට මලගෙදර ඉන්න බෑ, මට විභාග ලියන්න තියෙනවා. ඒව කතන්දර. අපි විභාග මැද නැගිටලා එනවා. ඕන තරම්. මම දැන් නැත්නම් දන්නේ නැහැ. හරිද? අපි ඔයත් හිතන්නේ හාමුදුරුවෝ හරියටම ටයිම් එකට අපේ ගෙදෙට්ට එන්න ඕනේ කියන එක විතරයිනේ. මලගෙදරදී ඔබේ ගෙදරට විනාඩි 5ක් හාමුදුරුවෝ පරක් වුණොත් ආදාහනය ගෙනියන වෙලාව පරක් වෙනවා කියලා අනන්තවත් ස්වාමීන් වහන්සේලාට දොස් කියනවද නැද්ද? දොස් කියනවානේ. අපේ ඇත්ත තියෙන කතාවක් තමයි පින්කමකට ස්වාමීන් වහන්සේ නමක් වඩම්මන්න පන්සලට වාහනේ යනවා නම් පැයකටවත් කලින් යන්න ඕනේ. මොකද කවදාවත් හාමුදුරුවෝ නම් වෙලාවට වැඩ කරන පිරිසක් නෙවෙයි කියලා ඕනේ තරම් කියනවද නැද්ද? කියනවා. හැබැයි ඒක පිටිපස්සේ අපි හොයලා බලලා නෑ. හරිද? අපි විභාග අතරතුර විභාගයේ මග නවත්තලා ඕනේ තරම් ඇවිල්ලා තියෙනවා. විභාග වෙලාවේ පේපරේ අපි ඉක්මනට ලියනවා. පාංශකූලයක් තියෙනවනම් සමහර විට 3:00ට නම් විභාග ඉවර වෙන්නේ. අපි 2:00ට මේක ඉවර කරනවා පේපරේ. මොකද 3:00ට ඔබේ කටයුත්තට අපි හරියට ටයිම් එකට එන්න ඕනේ. හරිද? ඉතින් විභාග අතරමඟ නවත්තලා පිරිවෙනේ අධ්‍යාපන කටයුතු නවත්තලා එහෙම අපි යමු වෙනවා. කවදාවත් ඔබ ඔබේ ළමයෙක්ව එහෙම යමු කළා තියෙද? පහුගිය දවසක මම හදන්නේ දාන ගෙදරක ගියා. ඒ දාන ගෙදර ඉවර වෙලා ලොකු හාමුදුරුවෝ අම්මා කෙනෙක් එක්ක කතා කරා. අම්මගෙන් ඇහුවා පුතාගෝ කියලා. අම්මා දැක්කට දෙමුදු අනේ හාමුදුරුවනේ පුතාව මම 7 දවස් පින්කමට එක්කන් ආවේ. ඒ නිසා 3 මාසයකට එක්කන් ආවෙන්නේ නැහැ. ඇහුවා ඇයි කියලා. හාමුදුරුවනේ පුතාට තියෙනවා ලබන මාසේ විභාගයක්. අම්මා හරි ආඩම්බරෙන් කිව්වේ. හාමුදුරුවෝ ඇහුවා නායක හාමුදුරුවෝ මොකද්ද කියලා. මම හිතුවා ඉතින් ලොකු විභාගයක් ඇති. මේ භයානක විභාගයක් ඇති. ලබන මාසේ මේ මාසයක් තියලා ඉතින් විභාගෙට පාඩම් කරන දරුවා ඇවිල්ලා නැහැ. ලොකුහාමුදුරුවෝ ඇහුවා අම්මගෙන් මොකද්ද අම්මේ විභාගය කියලා. මුලින් ඉඳන්ම අම්මා උත්තර දීපු විදිහම මට තේරුණා දරුවට වඩා විභාගයට උණ තියෙන්නේ කාටද? අම්මට. විභාගය මොකද්ද? ශිෂ්‍යත්වය. අම්මා හරිම ආඩම්බරෙන් කිව්වා හාමුදුරුවනේ මගේ පුතාට ලබන මාසේ ශිෂ්‍යත්වය. ඒ කියන්නේ ලබන මාසේ ශිෂ්‍යත්ව නිසා මේ මාසේ දාන ගෙදෙත් එක්ක ඇවිල්ලා නැහැ. හැබැයි ස්වාමීන් වහන්සේලාට එහෙම බෑ. ඉතින් අර මග දාලා එහෙම යන්න ඕනේ. හරිද? මම ඔබට මේක පැහැදිලි කරේ පින්කම් වලට එහෙම වෙලාව දෙන්නේ නැහැ කියලා පනින්න කලින් දෙපාරක් පොඩක් හිතන්න හොඳද? ඒක තමයි පහමාර අපිට පිරියෙන් තිබුණේ 12මාර පහමාර. පහමාරට පිරියෙන් ඉවරච්ච ගමන් අපි ආපුවාම මම උසස් පෙළ කරන කාලේ උසස් පෙළත් මම අවුරුද්දෙන් කරේ මාස 8ක් වගේ පිරියෙන් ගියේ. අපි ටියුෂන් ගියෙත් නැහැ. ඉතින් ඒ යන කාලේ ටියුෂන් ගියේ නැහැ. ඊට පස්සේ අවුරුද්දෙන් කරනවා. ඒවා කතන්දර පින්කමක් කියවත් අපි යන්න ඕනේ. ඉතින් මම හිතන්නේ මට අතන උසස් පෙළ කරන කාලේ සතියට කියන දවස් 7න් අඩුම දවස් 5කවත් බණවලට යනවා පාඩම් කරන්න තියෙන වෙලාව. ගොඩක් වෙලාවට රෑ 7 9 වගේ ටයිම් එක නෙමෙයි වෙන්නේ. ඒකම හරි කිව්වහම අපිට කියන්න බෑ මම විභාග කරනවා ඒව කතන්දර. අපි යන්න ඕනේ. ඒකම හරි මට එක දවසක් කිව්වා මම උසස් පෙළ කරපු මේ පිරිවෙනේ දෙවෙනි හාමුදුරුවෝ මට කතා කරලා කිව්වා ආනන්ද අද බණක් තියෙනවා. පහමාරට මම පිරිවෙන් ඇවිල්ලා ආපු ගමන් මුණ අතපය හොදගෙන දැන් අපිට පිරිසිදු කරන්න කොටසක් දීලා තියෙනවා අතුපතු ගන්න ඒවත් අපිට බෙදලා තියෙන්නේ. ඉතින් ඒ තැනත් ඒ ටිකක් පිරිසිදු කරලා ඉක්මනට ගිහලා මූණ අතපය හොදගෙන 6:20 වගේ වෙනකොට මම සිවුරක් පොරවගෙන පින්කමට පන්නට යන්න පන්සල ඉස්සරහට ගියා. ඉස්සරහා මේ ආරාධනාවට එක්කගෙන යන්න ඉන්න තැනට ගිහලා මම හිටියා. එදා මට මතකයි වැස්ස දවසක්. ඒ කියන්නේ මහායේ වැස්සේ නෑ පොඩ වැස්සක් තිබුණා. ඉතින් කොහොම හරි 6:40 වගේ වෙනකොට කාර් එකක් ආවා.
ඇවිල්ලා ඉස්සරහින් නැවැත්තුවා. නැවැත්තුවා පස්සේ මම සිවුර පොරවගෙන වටාපතක් අරගෙන වාහනේට ගියා. ගියන් පස්සේ බණගෙදරට ගියා. බණගෙදර ඉස්සරහින් වාහනේ නැවැත්තුවා. ඒ ඇතුළට දැම්මේ නැහැ. ඉස්සරහ තිබුණේ තාප්පයක් ගේට්ටුවක් එක්ක ඉස්සරහින් වාහනේ නැවැත්තුවා. වාහනේ නැවැත්තුවන් පස්සේ මම දැක්කා ගේ ඇතුලේ හිටපු මැදි වයසේ පිරිමි කෙනෙක් දුවගෙන ආව කුඩේකුත් අරගෙන. පොඩි වැස්සක් තිබ්බනේ. කුඩේකුත් අරගෙන හරිම ගෞරවයෙන් හරිම ශ්‍රද්ධාවෙන් දුවගෙන ආව. එන ගමන් එයා ගේට්ටුව ළඟින් සෙරෙප්පු දෙකක් ගැලෙව්වා. මට තේරුණා හරිම ශ්‍රද්ධාවෙන් ඉන්න මිනිස්සෙක්. ඉතින් දුවලා ආව සෙරෙප්පු දෙකක් ගේට්ටුව ළඟින් ගලවලා හරිම ශ්‍රද්ධාවෙන් ආව වාහනේ ළඟට. ඇවිල්ලා මං ඉන්න පැත්තෙන් ඇවිල්ලා එයා වාහනේ දොර ඇරියා. දොර ඇරලා මගේ දිහා බැලුවා. බලාගෙන ටිකක් වෙලා ඉන්නකොට මට තේරෙනවා දැන් මනුස්සයෙගේ මූණ වෙනස් වෙනවා. හරිද? දැන් මුලින් ඉඳන් හරිම ශ්‍රද්ධාවෙන් ආපු මනුස්සයා හොඳද? ටිකක් වෙලා ගියා මට තේරෙනවා මනුස්සයෙගේ මූණ වෙනස් වෙනවා. දැන් මට හරියටම පැහැදිලි නෑ මොකක්ද වෙන්නේ කියලා. හරිද? ඊට පස්සේ මේ ටිකක් වෙලා ඉඳලා එයා මගෙන් ඇහුවා මොකක්ද නේද ඇහුවේ? ඇයි ලොකු හාමුදුරුවෝ පන්සලේ ඉන්නේ? හරිද? අර මනුස්සයා මගෙන් ඇහුවා ලොකු හාමුදුරුවෝ පන්සලේ නැද්ද කියලා. දැන් තමයි මට වැඩේ තේරුනේ. බණට ආරාධනා කළ තියෙන්නේ කාටද? මට නෙවෙයි ලොකු හාමුදුරුවන්ට. හරිද? දැන් මෙයාට මාව දැක්ක ගමන් අපහැදීමක් ඇති වුණා. හරි ලොකු හාමුදුරුවන්ට ආරාධනා කරා. ලොකු හාමුදුරුවෝ නෙවෙයි ඉන්නේ. කරන්න දෙයක්වත් නැහැ. දැන් මාව බසලවන්නත් බැහැනේ. හරි දැන් ආවේ කොහොමද තනට යන්න ඕනේ. ඉතින් මම මොකද කරේ මට කරන්න දෙයක්වත් නැහැ. මනුස්සයගේ මූණ වෙනස් වුණා මට ඒක තේරුණා. අපි ඕනේ තරම් ඔයගේ අත්දැකීම් ඉඳලා තියෙනවා. හරිද? මිනිස්සු එහෙම වෙනස් වෙන අවස්ථා. ඉතින් කොහොම හරි එදා මම වාහනින් බැස්සා. බැස්සන් පස්සේ ඉතින් කොහොම හරි ඒ මනුස්සයා ගෙනාපු කුඩේ යාට මල්ලගෙන ගියා. හරිද? එයා ගෙනාපු කුඩේ යාට මල්ලන් ගියා. මට ලාවට අවු වෙනවා. මට තේරුණා පැත්තෙන් මට පොද වැටෙනවා එකට. කොහොම හරි ඉතින් මට තේරුණා ඇත්තනේ එයා කුඩේ ගෙනාවේ කාටද? මට ලොකු හාමුදුරන්ටද? ලොකු හාමුදුරන්ටනේ. ලොකු හාමුදුරන්ට කුඩේ ගෙනාවේ ලොකු හාමුදුරන් නැහැ. ඉතින් එයා යාට අල්ලගෙන යනවා. මමත් ඉතින් අතෙන් ටිකක් ඔළුව දාගෙන ගියා. යන ගමන් ගේට්ටුව ළඟදී ගලවපු හිරෙප්පු දෙකක් දාගත්තා. හරි ඉතින් මට තේරුණා එයා හිරෙප්පු දෙක ගැලුවෙත් කාටද? ලොකු හාමුදුරන්ට. හිරෙප්පු දෙකක් දාගත්තා. ඇතුළට ගියා. ඇතුළට කියන්නේ දැන් මම ඉස්සරහට ආවා. ආවන් පස්සේ කුඩෙත් අකුල ගත්තා. මනුස්සයා කොහෙ ගියාද දන්නේ නැහැ. හිටපු දෙන්නේ මගේ පාදෝවනේ කළා. එක්කෙනෙක් පාපෙහි දැම්මා. ඊට පස්සේ මම ඇතුළට ගියා. ඊපස්සේ මට මතකයි මෙහෙම දිග සාලයක් තිබුණේ. ඉස්සරහ දොරත් එක්ක පැත්තෙන් තිබුණා ජනෙල් දෙකක්. හරිද? ඔය ජනෙල් දෙකත් එක්ක මෙහෙම දිග සාල තියෙන්නේ. මේ වගේ ධර්මාසන ඉස්සරහින් තිබුණා. මෙහෙම දිගට තියෙන්නේ. මට තාම මතකයි ඒක. කොහොම හරි එතනින් පස්සේ අර මනුස්සය හොයන්නවත් නැහැ. පස්සේ බලනකොට මෙයා තමයි ගෙදර ගුල මූලිකයා. දැහැත්පත්තිය දෙන්න මනුස්සය හොයනකොට මනුස්සය නැහැ. හරිද? ගිහිල්ලා ඊට පස්සේ හිටපු එක්කෙනෙක් ඇවිල්ලා දැහැත්පත්තිය පිළිගන්නවා. ඊට පස්සේ දැන් සාමාන්‍යයෙන් ඔයගේ වෙලාවට අපිට මොකෝ හිතෙන්නේ? මට බෙදෙන හැන්දෙන්න මමත් බෙදනවා නේ. මාව හරියට පිළිගත්තෙත් නැහැ. ඒ නිසා මම අද හරියට බන කියන්නේ නෑ. එහෙම හිතෙන්න පුළුවන් නේ. හරිද? ඒ කියන්නේ අපිට එහෙම හිතනවානේ. හරි. හැබැයි මම ඒ වෙලාවේ හිතුවා මෙච්චර කල් බණ කිව්වට වැඩිය අද හොඳම බණ මෙතන කියනවා. හරිද? මෙච්චර කල් කියපු නැති විදියට හොඳම කරුණු ටික එකතු කරලා හොඳම බණ අද මම මෙතන කියනවා. එහෙම කියලා හිතලා බණ පටන් ගත්තා. පටන්ගෙන ටිකක් වෙලා යනකොට විනාඩි 10ක් 15ක් යනකොට මට පේනවා ජනේල ගාවින් ඔළුවක් එනවා. හරිද? ජනේල ගාවින් මිහිට ඔළුවක් එනවා. මට මං අඳුර ගත්ත අර මිනිස්සෙක් තමයි. හරිද? ජනේල ගාවින් ඇවිල්ලා දැන් ඔන්න ටිකක් වෙලා බලන් ඉන්නවා. තව විනාඩි 5ක් 10ක් යනකොට මෙයා මොකද කරේ? එළිය තිබුණ පුටුවක් අරගෙන ඇවිල්ලා ජනේල ඉස්සරහින් වාඩි වුණා. හරිද? වාඩි වෙලා බණ ඉවර වෙනකන් අහගෙන ඉඳියා. අහගෙන ඉඳලා දුවනවා ඇතුළට. හරිද? ඇතුළට ඇවිල්ලා මෙයා මේ මත් එක්ක කතා කරලා කිව්වා හාමුදුරුවනේ මමත් එනවා ඔබ වහන්සේත් එක්ක පන්සලට යන්න. හරිද? දැන් මම මෙන්න මොන තව ගිනිගෙඩියක් වැටෙන්නද දන්නේ හදන්නේ නේ. හරිද? මුලින්ම පිළිගත්තේ නෑ. මං එනකොට හැංගිච්ච මිනිස්සු දැන් පන්සලට එනවලු. ඊට මම බැලුවා දැන් තව මොනවා හරි වැරද්දක්වත් උනත් දන්නේ නෑ. කොහොමද ඊට පස්සේ මෙයා මං ගැන හොඳ අගය කිරීමක් කරා. මට කියපු ටික තාම මතකයි. ඉතින් කොහොම හරි එකේ කතන්දර ටිකක් කියලා කිව්ව පන්සලට එනවා මමත් ඔබ වහන්සේත් එක්ක යන්න ගිහිල්ලා නායක ආදුරට පින් දෙනවා ඔබ වහන්සේ අද බලට එවපු එකට කියලා දැන් වාහනේ යනවා. යන ගමන් මෙයා මට කියනවා හාමුදුරුවනේ මම ගොඩක් පින්කම් කරනවා. ඒ පින්කම් වලට මම ගොඩක් නායක ආදුර ළඟ තමයි වඩම්මන්නේ. නායක ආදුර ළඟ වඩම්මලා මම පින්කම් කරන ගොඩක් ප්‍රසිද්ධ නායක ආදුර මම අඳුරනවා. ඒ නිසා තමයි මම පන්සලේ නායකයන්ට ගිහින් ආරාධනා කරේ. ඒ නිසාමයි මම ඔබ වහන්සේව දැක්කන් මුලදී අපහැදුනේ නේ. මොකද මම ගොඩක් නායකයන්ලත් එක්ක තමයි ගනුදෙනු කරන්නේ. අර මම කිව්ව මාන්නේ නේ. එමළ මේ මාන්නේ නිසා මුලදී මෙයා
එකෙන් හැලුණා නේ. හරි එයා මාන්නෙන් අධික වෙලා හිටපු නිසා එයාට ලොකු හාල්ලගේ බන විතරයි බන. අනේ එයාලට අපේ බන නෙවෙයි. හරි. ඉතින් කොහොම හරි යන ගමන් කිව්වා මේ නායක හාල් ආශ්‍රය කරන නිසා තමයි ඒක ආශ්‍රය කරනවා. ඒ නිසා නායක හාර ආපු නැති එකට මම අපහැදුනේ. මට තේරුණා මිනිස්සුන්ට වෙලා තියෙන්නේ ධර්මයේ විස වෙලා. මේ සමහරු ඉන්නේ ධර්මයේ විස වෙච්ච අය. මේ ඕනට වඩා ධර්මය හදාරන්න ගියාමත් මොකෝ වෙන්නේ? ධර්මයේ විස වෙනවනේ. එහෙමනම් පස්සේ අහලා තියෙනද කතාවක් මේ හොරනින්ද ඉන්න ඇහැරවන්න පුළුවන්ද? හොරට නිදාගෙන ඉන්න කෙනෙක් අපිට පුළුවන් ඇහැරවන්න? දැන් කොච්චර අපි ගිහිල්ලා කීද්දුවත් මේ වතුර කෝප්පයක් නේ බාල්දියක් ගැහුවත් ඒ මනුස්සයා නැගිටින්නේ එයාට ඕන වෙලාවට නේ. එයාට නැගිටින්න හිතුවොත් එයා නැගිටිනවා. හොරට නිදාගෙන ඉන්න කෙනා ඇහැරවන්න බෑ. අඟුලිමාලට බණ කියලා ධර්ම මාර්ගයට යොමු කරා. හැබැයි දේවදත්තට එහෙම කරවන්න බැරි වුණානේ. ධර්මයේ දැනගෙන අධර්මයට යොමු වෙච්ච කෙනා ඒකෙන් ගලවන්න හරි අමාරුයි. හරි ඒකේ වෙලාවට සමහරව ඉන්නවනේ එකපාරට අද ඉන්නවා හෙට රහත් වෙනවා. අනේ හෙට නැගිටින්නේ රහත් වෙලා. ඉතින් එහෙම වුණාම ඒ වගේ අයට ඒක පැහැදිලි කරන එක හරි අමාරුයි. හොරනින්ද ඉන්නේ හැරවන්න පුළුවන්ද? හැරවන්න අමාරුයි. මට තේරෙන මනුස්සයත් ඒ වගේ ටිකම හරි පන්සලට ගියා ගිහිල්ලා එදා ලොකු හාමුදුරුවෝ හිටියේ නැහැ. ඒ නිසා මම පින්කමට ගියේ. දෙවෙනි හාමුදුරුවොත් එක්ක කතා කරලා ඒකට ගෞරව කළා එයා ගියා. මම ඔබට යෝජනා කරන්නේ මට නිඳා කරා කියලා මම කඩා වැටෙන්න ඕනේ කියලා එකක් නෑ. හිතන්න එදා වැරදිලා හරි මට නිඳා කරා මට අපහාස කරා මාව පිළිගත්තේ නෑ. එහෙමයි කියලා මම මානසික වැටිලා එදා මම ධර්මදේශනාව හරියට නොකරා නම් තුන් මාසේ පින්කමද කොහෙද එදා? තුන් මාසේ පින්කමේ මං එදා හරියට පින්කම නොකරා නම් අවුරුද්දේ බණ දවසේ ඒ මනුස්සයා මට බයිනවද නැද්ද? බණනවා. ඒ මනුස්සයා ගෙදර අවුරුද්දේ දානෙට බණට පොඩි හාමුදුරු කෙනෙක් ආවොත් ඒ පොඩි හාමුදුරුවන්වත් ඒ මනුස්සයා පිළිගන්නේ නැහැ. හරිද? හැබැයි මට දෙදෙන හැන්දෙන් මම බෙදන්න ඕනේ නැහැ නේ. මට නිඳා කරන කෙනාට මම නිඳා කරන්න ඕනේ කියලා එකක් නැහැ. හරිද? මම නිඳාවෙන් වැටෙන්න ඕනෙත් නැහැ. ඒ කෙනාට මම නිඳා කරන්න ඕනේ නෑ. එහෙම හිතුවන් පස්සේ සමහර විට ගොඩාක් ප්‍රශ්න निराකරණය වෙනවානේ.